මොකද්ද මේ රැය වෙලා කරන්නේ මෙතනලා ඉතින්? ඔයාලට මෙච්චර මේ සංචරණ සීමා දාලා මේ වගේ දෙයක් රටේ තියද්දි ඔයාලට මේ සිංහල තේරෙන්නේ නැද්ද? මාස් එකක් දාකට තියෙන කාලකණි 70. මාස් එකක් දාකට තියෙන්නේ. කො මාස් එක ඔබේ? කො මාස් එක? ගනි මාස් එක එළියට. මාස් එක සාක්කුව දාන්න තියෙන්නේ. අම්මට මලි සමද්දිව දානි මාස් එක. අදන් කල්දිම. හුක්ක එකත් මලි සමද්දිව. දානි මාස් එක. මූට එහෙම කතා කරන්න කොහොමද මොකක්ද යකෝ තියෙන අයිතිය? තෝගේ අම්මට වල් කළු ගෝරිල්ලෝ. මට තෝන්න පුළුවන් නම් මරනවා. කන්න පුළුවන් නම් තෝ කනවා. දැන් උඹට මේක වචනේ කිව්වා අපිට රෙදේ. තෝගේ අම්මත් හේ ඒ අත උස්සරටම කතයි මේ කිහිල දැක්කම කිහිල පොඩ්ඩක් ක්ලීන් කරගනි ඔක්කොට වෙසිලා. කුණු හරපණ මේ යකෝ මම මොන හරපාර කියනවා. තොට මොන හරි දඩුවමක් ලැබිය යුතුයි. මගේ channel එක දවසින් දවස වැඩි වෙනවා දරා ගන්න බෑ බං. එක්ක උඹ නවත්තන්න. උඹ නවත්තන්නේ නැහැ කීයට උඹයිලා අමුතු. අර කාමරේට වෙලා මම කොච්චර කල්පනා කරන්නද? මේ ගමන කෙටි බව වල් ගෝරිල්ලෝ දැනගනි. ටොපි බයයි. කොට බය නැති හින්දා තමයි අර තොගේ ළඟට ආවේ. බලු කුක්කා වගේ හැසිරුනේ ඉදා. ඔබ මහ චන්ඩියෙක් වගේ පුරුවට කැමරාවක ඉස්සරහා කතා කරනවා. බෝලා එකෙකුවත් පාන පිටින් කියන්නේ නිරපරාධේ මට චෝදනා කරලා මාව මේකෙන් යවුවොත්. බල ඔක්කොම පරිස්සමින් ඉඳපල්. අන්න එදාට තෝ බලපිය තොගේ සිවුර කියලා මම බලන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඔබ එනකන් තමයි මාත් ඉන්නේ. ඒයි ගෝරිල්ලෝ. මම උගන්නන්න සුදා කවුද කියලාද? හොඳේ? වරක්. අනිවාර්යෙන් දානවද මේ කපන්න කොටන්න නැතුව නෑ ඕකගේ අම්මට හුකන්න හුද්දක පුතා ඕක මෙතන ආවොත් ඕක මම ලයිට් කඩුව එල්ලනවා පටන් අන්න එච්චරයි මං කියන්නේ ඕකට කාක්ක කොටන්න සක්කිලි බල්ලා එක පවුලයි හම්බ වන්නම් වරෙන් තෝ පෙති ගන්නවා පෙති එනවා තමයි ගෝරිල්ලෝ තෝ හම්බ වෙන්නේ. මට තෝ මරන්න පුළුවන් නම් මම තෝ මරනවා. කන්න පුළුවන් නම් මම තෝ කනවා. බල්පරේක් වගේ මේ ගෝරිල්ලෙක් වගේ අත උස්සරටම කතයි මේ කිහිල දැක්කම කිහිල්ල පොඩ්ඩක් ක්ලීන් කරගනි ඔක්කොට වෙන්නේ. හිතන්න ඔබ YouTube පගේ ඔක්කොම උඹට වැඳගෙන ඉන්නේ. ඒයි ගෝරිල්ලෝ. මම උගන්නන්න සුදා කවුද කියලා උඹට. යකෝ මම අශ්නිකත් එක බුදිනවා තම්සෙත් එක නම් බුදියන්නේ නැහැ. මම රඟපාන්න ඔයා නිලිය වෙන මම නළුවා එන්න. මේ ලෝකේ අන්තිම පරිමයා තෝ වෙලා හිටත් මම නම් තෝගේ ගෑණි වෙන්නේ නැහැ. දරු පවුලක් හදන්න බෑ. කසාද බැඳලා දරුවෙක් හදන්න පුළුවන්. අපි දෙන්න කසාද බැඳලා දරුවෙක් හදමු. වැඩි ඉවරයි. අනේ මේ ඕයි මාව නම් ගා ගන්න එපා මේ තම්සෙත් එක හොඳේ. ඒ පිළිවෙලට කනවා හරකෝ. අම්මෝ දෙවියනේ. නීල පබළුවේ අම්මගේ හුත්වල මේකේ දාලා තියෙන්නේ කො යකෝ මං ඔබ පුවදවා තමුසේ දැන් මොකෙන් හරි නියන්නේ දැන් මේ කවුද මේ නීල පබළු කියලා ගහලා තියෙන්නේ ඔය ගහපුවාද මං යා අම්මගේ දැන් ඔයා එන්නේ කර මේ උකන්න බෑ එන්න අකරේ එදුවා නම් ඒකෙන් තියෙන නම් වැටෙන්නේ මගුල මම ගැහුවා නීල පබළුවේ ඉතින් අද ඇවිල්ලා තියෙන මචං මණ්ඩක මණ්ඩේට කුමිසත් තුලවන්න මේ මගේ මණ්ඩේට කුමිසත් දැක්කේ නැතිනේ මේ ඉන්න වන්ද වියන තාල වර්ගයට සතෙක් කියනවනේ ඔහො කොල්ල පුතේ දෙහි කොලයක් ගත්තා මේ දෙහි කොලයක් කරා ඒස වික්‍රමාන අම්මා සේඩුම් කො හිටපන් මේ කොල්ල නහයට දී ඔපාර පුතේ යන්නේ තනකොළ ගලවගෙන අර බේරවනේ අර ඔයාලට ඉතින් මේ වගේ කුමිසත්තු කරද දිරවන දැම්ම මට කෝලයක් දෙන්න 0.78 අපුඩිය වඩේ දෙක බ්‍රේන්ටියයි දැම්ම කෝලයක් ගන්නකෝ කෑරිම දෙක හුක්කනවා දාලා මේව දෙක කොළවත් ලැබෙන්නේ මුත්ති පුතලා තේ හදන්නේ නැහැ ඒකම දෙකොළ ටික පාවිච්චි වැඩි හුත්තිගේ අපට හොගන් හදනවා මාත් එක්ක ඇතිද කියලා අපන් ගහන වෙලාවට අතිදා ගහනලාට අපන් ගහන එකගෙන් බඩුවට නැගලා ඇතිද කියලා
දැන් ඇතිද මං ඔයා මට ගහනවා ඇතිද කියලා අන්න එහෙම ආපහු. ඔන්න හුකන්නේ. very basic. ඩයලොග් කාර්යයක් තිබුණා. අම්මට කෙලින්නේ උන් ඩයලොග් කාර්යය කියලා. මුන්ගේ සින්දේ නෑ මුන්ගේ අම්මට කෙලිනවා සින්ගේ සල්ලිත් අරගෙන සින්මෙන් වැඩ කරන්නේ ආවට පස්සේ. ඩයලොග් එකේ කෙලිනවා දාගෙන. අපේ සල්ලි ටික ඉවරයි. මා ඊතර ආදම් නැවත ආවා ඒ මොහොත සිහිවේ අද වගේ මහා තුරුළු වීලා දැතේ කඳුළු වීලා රහසේ සුසුම්රේ හඬනගී පොඩක් ඉන්න තරම කැඩුණා පොඩ ඉන්න අයියෝ මොකද බා අයියෝ බා For 5 million rand, here's your final question. When is your anniversary? ගෑනු ළමයි යුනිවර්සිටි ලේඩීස්ලා කමෙන්ට් කරලා තිබ්බා. ඒගොල්ලෝ කියලා තිබ්බා ඒකෙන් මම කමෙන්ට්ස් කීපයක් හොඳට ස්ටඩි කරා. ඒකේ තියෙන එක කමෙන්ට් එකක් රුධිරේ වහනය වීමට අවශ්‍ය නම් ඉතාසුළු සර්ජරි එකක් කරගන්න පුළුවන්. බලන නිසා හොඳට සෙක්ස් කරලා හොඳට එන්ජොයි කරලා ලිවින් ටුගෙදර් අවුරුදු 2-3 ඉඳලා හයිමන් එක හදාගෙන අලුත් මැරේජ් එකකට යනවා. පිරිමියා හරියට සතුටු වෙනවා. මට මගේ බිරිඳට මට මේ හපන්කම කරන්න පුළුවන් වුණා කියලා. අපරාධික මුදල් ප්‍රමාණයක් අර අලුත් අමාරුවෙන් හම්බ කරගත්ත මුදල් ප්‍රමාණයක් වැය වෙලා යනවා. ඕගොල්ලෝගේ අපේ තියෙන ඒ කාලයට නොගැලපෙන මත නිසා අපි දන්නේම නැතුව රැවටිලා. ඒ අපිම රැවටින්නේ ලක්ෂණ ඕනේ. කන්‍යා වෙනුමයි රීකන්ඩිෂන් කළා. හොඳ වැඩේ පිළිගන්න. ගැහණුන්ටත් හොඳ වැඩේ කියලා මම කියනවා. रोशन चेहरा बालों का रंग सुनहरा कैसे देखूं तेरी आंखें आंखों पे चश्मा ये चांद सा रोशन चेहरा बालों का रंग सुनहरा कैसे देखूं तेरी आंखें आंखों पे चश्मे का पहरा ඔබ මා හමුවේ නම් ආයෙත් වෙනවනේ ෆෝන් එක. ඔබ මා හමුවෙන් නම් කෝ ගමන් රින් වුණානේ. දැන් ඔක ආන්සර් කරලා ඉන්නකෝ. ආන්සර් කරන්න. ඔව් කතා කරන්න උත්තර කතා ගන්න. කතා ගන්න. දැන් ආයෙ කෝල් කරයි. හරි හරි. ෂුවර්ද? ආයෙ නෝම. හරි ඕම යන්න. ඈ මොනවා කියනවද? සින්දු කීයද කෝල් කරන්නේ? මා එතනින් බෝ සින්දු කියන්නේ උන් දැන් අවුට් කරනවා. ඔයා රත්තරන් වරදක්කලා එපා Facebook ඔක්කොම එයා ගාව තියෙන ඉමෝ Facebook හැමදේම Viber එක මගේ ළඟ මේ WhatsApp එක මේක දැනට තියෙනවා WhatsApp එක කොයි වෙලාවෙ ඉල්ලයිද දන්නේ නැහැ මම වගේ මැසේජ් එකක් දැම්මොත් voice එකක් දානකම් ඔයා reply කරන්න එපා හරිද දැන් අවුලක් නැහැ දැන් මගේ ළඟ තියෙන්නේ ඒ උනට කියන්න බෑනේ තක හිටිච්ච ගමන් එයා log වෙනවා මගෙන් මෙහෙන් කෝඩ් එක ඉල්ලලා log වෙනවා මේ ෆෝන් එකෙන් ඔයාට මැසේජ් දානවා මට ඉතින් hina හොඳේ මගේ මේ ෆෝන් එකේ ඉමෝ එක තියෙනවා කියලා ඌ දන්නේ නැහැ මේකෙනුත් log වෙන්න පුළුවන් කියලා ඌ දන්නේ නැහැ මේ ෆෝන් එකේ තිබ්බට මේකෙනුත් log වෙන්න පුළුවන් ඊට පස්සේ කොහොම හරි මට දැන් ඔයාට කියන්න විදිහකුත් නැහැනේ මොනවා කරන්නද මං හිතුවා ඉතින් ඔයා voice එකක් දානකම් මොකොත් කියන්නේ නැති වෙයි කියලා ඒත් එක්ක මම දැක messenger එකෙනුත් ඔයාට message දාලා තියෙනවා අපිට තමයි කොල්ල සෙට් වෙන්නේ නැත්තේ. අපිත් හරි උඩතල් නෑ.
උරතල් අපි රැපිරෙන්න ආදරය කළානේ විකුණනා කියන්නේ මොකද්ද? මම අහුවා දැන් ඔබ සල්ලි ගත්තද? සල්ලි ගත්ත බඩු දුන්නාද? දුන්නා මට. ඒකට තමයි විකුණනා කියන්නේ. සම්ර් ගොම්ඩ දවසකින් චිම්ට් එකක් නොදැම්ම නිම්සා දාම්න මුම්කුත් නැම්ති නිම්සා නික්කම් දැම්මේ මේම්ක ඕක ඩීසල්ද පෙට්‍රල්ද? මේ විජේනන්දනාරාමෙන් දානි බාරගත්ත නේද? තෝ මගෙන් බණ අහන්න ආවද? තෝ මගෙන් බණ අහන්න ආවද?